අද අද මම මේ දවස් හොට් ටොපික් එකක් ගැන ටිකක් වෙනස් කතා බහක් කරන්න හිතුවා. ඉතින් නොවැම්බර් 1 වෙනිදා ගවර්න්මන්ට් එක පරිසරය අපේ ඊළඟ පරම්පරාවට ආරක්ෂා කරලා දෙන්න සමාජයක් විදියට ගන්න ඕනේ ඊටාම හොඳ පොලිසි ඩිසිෂන් එකක් ක්‍රියාත්මක කළා. හැබැයි මම කතා කරන්නේ පොලිතින් බෑග්ස් වලට මිලක් හඳුන්වා දීම ගැන විතරක් නෙවෙයි. ඒ හරහා සමාජයක් විදිහට පොලිතින් භාවිතය ඩීමෝටිවේට් කරන්න වෙච්ච ඉතාම පොසිටිව් ඉෆෙක්ට් එක ගැන. හැබැයි මම මේ වීඩියෝ එකේදී අද කතා කරන්නේ නම් මේ පොලිස් ඩිසිෂන් එක ගැන කෙනෙක් එක්ක ඇතිවෙච්ච කතා බහක් තුලින් මම දැකපු ලංකාවේ අපි කරන ලොකු වරදක් ගැන. අපි මේ පුද්ගලයාට නමක් දෙමු සමන් කියලා. ඒ කතා බහේදී සමන් මේ පොලිතින් භාවිතය අඩු කිරීමට ගත් තීරණය ගැන ලොකු පැහැදීමකින් මාත් එක්ක කතා කරේ නෑ. ඒ තුලින් පරිසරයට නොතිරන ප්ලාස්ටික් එකතු වෙන එක අඩු වෙනව නේද කියලා මම ඔහුට කිව්වම සමන්ගේ උත්තරය උනේ අපි නම් මේවා කොහෙවත් විසික් කරන්නේ නැහැ. ගෙදරම එකතු කරලා පුච්චලා දානවා කියලා. ඔහුත් සමග වෙච්ච මේ කතාවෙන් පස්සේ මම තව කතා කරපු කීප දෙනෙක් වගේම මම ගමන් බිමන් යද්දී දැකපු දේවල් වලින් ලංකාවේ අපි මේ ප්ලාස්ටික් සහ පොලිතින් ගෙවත්තෙම පුච්චන එක ඊටාම සාමාන්‍ය දෙයක් විදිහට එදිනෙදා කරන දෙයක් කියන එක තවත් මට පැහැදිලි වුණා. සහ ඒක ලංකාවේ ගොඩාක් සාමාන්‍යකරණය වෙච්ච දෙයක් නේද කියන එක මට හිතුණා. ඉතින් මේ වීඩියෝ එකේ අරමුණ තමයි අපි මේ සාමාන්‍ය දෙයක් කියලා හිතාගෙන කරන ප්ලාස්ටික් සහ පොලිතින් ගෙවත්තෙන් පුච්චන එක පරිසරයට වගේම ඔබගේ පුද්ගලික සෞඛ්‍යයටත් කොච්චර අහිත කරද කියලා කතා කරන එක. මුළු ලෝකෙම ප්ලාස්ටික් සහ පොලිතින් භාවිතය 50 දශකයේ මුල් වරට ආරම්භ වුණායින් පස්සේ අද වෙද්දී එක සීක්‍රෙන් වර්ධනය වෙලා තියෙනවා. ඉතින් රටක් විදිහට ලංකාව සැලකුවොත් ඒකෙත් ලොකු වෙනසක් නැහැ. අතීතයේ තම පරිසර හිතකාමී අමුද්‍රව්‍ය පාවිච්චි කරපු අපි අද වෙද්දී ගොඩාක් දේවල් ප්ලාස්ටික් සහ පොලිතින් වලින් රිප්ලේස් කරගෙන තියෙනවා. උදාහරණයක් කිව්වොත් අද වෙද්දී බුලත් විටක් පවා කඩදාසි කොලේ ගොතලා දෙනවට වඩා පොලිතින් බෑග් එක දාලා දෙන තැනට ලංකාව ඇවිල්ලා තියෙනවා. මම අද වෙද්දී ප්ලාස්ටික් සහ පොලිතින් ලෝකෙට කොච්චර ලොකු ප්‍රශ්නයක්ද කියන එක ඔබට ඉලක්කම් වලින් කිව්වොත් අද වෙද්දී ටොන් බිලියන 10කට වඩා ප්ලාස්ටික් මේ ලෝකේ තියෙනවා. මේකෙන් ටොන් බිලියන 7කට ආසන්න ප්‍රමාණයක් නොතිරණ අපද්‍රව්‍ය විදියට අපි ජීවත් වෙන මේ මහ පොළොව මත තියෙන. ඒකෙනුත් ටොන් බිලියන 6කට වඩා කිසිම විදිහකින් ප්‍රතිචක්‍රීකරණය කියන ක්‍රියාවලියට නොයන තත්ත්වයක තමයි තියෙන්නේ. ලංකාව ගැන සලකද්දිත් මේ ප්‍රවණතාවයේ කිසිම වෙනසක් නැහැ. එක දවසකට ලංකාව ටොන් 900කට ආසන්න ප්ලාස්ටික් ප්‍රමාණයක් පාවිච්චි කරනවා. මේකෙන් 4% විතර තමයි ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලියට යන්නේ අවසානයේ. ඉතුරු 96ම වගේ එක්ක නතර වෙන්නේ මේ මහ පොළොවේ නැත්තම් ජල මාර්ග හෝ මුහුදේ. ඉතින් මේ දේවල් අහද්දී ඔයාලට හිතෙනවා ඇති මෙච්චර ප්‍රශ්නයක් නම් මම ප්ලාස්ටික් පොලිතින් පරිසරයට විසික් කරන්නේ නැතුව පුච්චන එකේ හොඳක් නෙවෙයිද වෙන්නේ කියලා. නමුත් ඇත්ත ඇවිල්ලා එහෙම කරන එකෙන් වෙන්නේ මේ අපද්‍රව්‍ය විසිකරන එකටත් වඩා ඊටාම දරුණු පරිසර හානියක්. ඒ ඇයි? ඒකට හේතු කීපයක් තියෙනවා. මුලින්ම ඔබ ගෙවත් ඇති ප්ලාස්ටික් සහ පොලිතින් පුච්චද්දී වෙන්නේ කිසිම ආකාරයක පාලනයකට ලක් වෙච්ච නැති බාහිර පරිසරයට සම්පූර්ණයෙන් නිරාවරණය වෙච්ච අසම්පූර්ණ දහනයක්. මේ විදිහට පුච්චද්දී ඊටාම අහිතකර අමුද්‍රව්‍ය වායු වලට වගේම පොළවට සහ ජල මාර්ග වලට එකතු වෙනවා. මෙහෙම එකතු වෙන අපද්‍රව්‍ය නැත්නම් ටොක්සික් දේවල් අතර ඉතාම අහිතකර ඩයොක්සින්, ෆියුරන්ස් වගේ
පිළිකාකාරක සහ ප්‍රතිශක්තිකරණ පද්ධති අඩපණ කරන ඊටම අහිතකර ටොක්සික් කම්පවුන්ඩ්ස් වගේම ඊටම අහිතකර බැරලෝහ වන ලෙඩ්, කැඩ්මියම්, රසදිය වගේ දේවල් පරිසරයට එකතු වෙනවා. මම මේ කිව්වේ ප්ලාස්ටික් සහ පොලිතින් මේ විදිහට අසම්පූර්ණ ගෙවත්තේ දහනය කරද්දී නැත්නම් ගෙවත්තේම පුච්චද්දී පරිසරයට නිකුත් වෙන අහිතකර අමුද්‍රව්‍ය විශාල ලයිස්තුවකින් තෝරගත කීපයක් විතරයි. මේ කිසිම විෂකාරක අමුද්‍රව්‍යයක් මැජික් එකක් වගේ නැති වෙලා යන්නේ නැහැ. හැම දෙයක්ම විවිධ වගාභෝග නැත්නම් ජල මාර්ග විශේෂයෙන් ලංකාවේ වගේ පුද්ගලික ලිං වැඩි වශයෙන් පාවිච්චි කරන රටක සහ අපි ආශ්වාසය කරන හුස්ම හරහා අවසානයේ මෙහෙම පරිසරයට එකතු වෙන හුඟක් ටොක්සික්ස් නැත්නම් දූෂිත අපද්‍රව්‍ය නවතින අපේම ශරීරය නැත්නම් අපිත් එක්කම ජීවත් වෙන අහිංසක සත්තුන්ගේ ශරීරවල මේ විදිහට අපේ ශරීරවල තැන්පත් වෙන මේ ඊටම අහිතකර අපද්‍රව්‍ය නැත්නම් කෙමිකල්ස් පසු කාලීනව දරුණු රෝග තත්ත්වවල මූල බීජය වෙනවා. එතනින් නවතින්නේ නැහැ. මොකද මෙහෙම සෞඛ්‍යයට කරන හානියට අමතරව ප්ලාස්ටික් අපි දහනයේදී විශේෂයෙන් මේ අසම්පූර්ණ දහනයේදී වායු ගෝලයට හරිතාගාර වායු විශාල ප්‍රමාණයක් නිකුත් වෙනවා. ඒකේ අවසන් ප්‍රතිඵලය වෙන්නේ අද වෙද්දී මුළු ලෝකෙම පීඩ විඳින ගෝලීය උණුසුම වැඩිවීම සහ දේශගුණ විපර්යාසවල බලපෑම තව තවත් වැඩි වෙන එක. අද වෙද්දී පුරෝකථනය කරලා තියෙන විදිහට 2030 වෙනකොට ප්ලාස්ටික් සහ පොලිතින් නිසා වායු ගෝලයට නිකුත් වෙන green house gases නැත්නම් හරිතාගාර වායු ප්‍රමාණය ටොන් බිලියන 1.3 ඉක්මවලා යන්න පුළුවන්. ඒ නිසා ප්ලාස්ටික් සහ පොලිතින් ගෙවත්තේම පුළුස්සන එකෙන් වෙන්නේ ඔබගේ අවට සිටින අයගේ සෞඛ්‍යයට හානි කරන එක වගේම පරිසර දූෂණය වැඩි කරන එක හා ගෝලීය උණුසුම වැඩි කරන වායු පරිසරයට එකතු කරන එකේ කොටස්කරුවෙක් වෙන එක. අද වෙද්දී ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන විදිහට අපේ අනාගතයේ වෙන දරුවන්ගෙන් 90% පමණ මේ විදිහට දූෂණය වෙච්ච වායු ආග්‍රහණය කරන තැනටපත් වෙලා තියෙනවා. මෙන්න මේ නිසයි ඔබ ප්ලාස්ටික් සහ පොලිතින් පරිසරයට එකතු නොකර නිවසේදීම පුළුස්සනවා කියන එක මේ අමුද්‍රව්‍ය නිසා වෙන හානිය කිසිසේත්ම අඩු කරන දෙයක් නොවෙන්නේ. ඇත්තට මේක ප්ලාස්ටික් සහ පොලිතින් භාවිතය සාධාරණීකරණය කරන්න පුළුවන් හේතුවක් නෙවෙයි. එහෙමනම් පරිසරය ගැන හිතන වගකීම් සහගත සහ මේ ලෝකය තවත් පරපුරකට නැත්නම් තවත් පරපුරවල් කීපයකට ජීවත් වෙන්න ආරක්ෂා කරලා දෙන්න ඕනේ කියලා හිතන පුරවැසියෙක් නම් ඔබ ප්ලාස්ටික් සහ පොලිතින් භාවිතය සහ භාවිතයෙන් පසු එක බැහැර කිරීම ගැනත් ඊටම වගකීම් සහගත ක්‍රියා කරන්න ඕනේ. හුදෙක් දේශපාලන කෝණයකින් හැම ප්‍රතිපත්තියක් දිහාම බලන්නේ නැතුව ඒකෙන් ඔබට ගිහිල්ලා ලෝකය අපිට වගේම තව පරම්පරා ගානකට මේ විදිහට ආරක්ෂා වෙලා තියෙන්න ඕන කියන දේ හිතලා පුළුවන් නම් single use plastic සහ පොලිතින් වෙනුවට නැවත පාවිච්චි කරන්න පුළුවන් විකල්ප වලට යමු වෙන්න. උදාහරණයක් විදිහට කඩේකට යද්දී දිනපතා ඔෆිස් යද්දී බෑග් එකේ පොඩි රෙදි බෑග් එකක් තියාගන්න. එතකොට හදිසියෙ ඔබ මොනවා හරි මිලදී ගත්තත් පොලිතින් බෑග් එක එපා කියන හැකියාව ඔබට තියෙනවා. තව උදාහරණයක් තමයි single use වතුර බෝතල් පාවිච්චි අඩු කරලා ඒ වෙනුවට reusable වතුර බෝතලයක් පාවිච්චි කරන්න යොමු වෙන එක. මම හිතන්නේ ලංකාවේ ඕනෙම කඩයකින් වතුර ඉවර වුණොත් බෝතලයකට වතුර එකක් පුරව ගන්න බැරි කමක් නැහැ. ඒ වගේම මේක පුංචි වුණත් මේ single use වතුර බෝතල් පාවිච්චි කරන එක නවත්තන එකෙන් ඔබට යම්කිසි මුදල් ඉතුරුකුත් වෙනවා. ඒ වගේම පුළුවන් නම් හැමතිස්සෙම බල්ක් නැත්තම් භාණ්ඩ මිලදී ගත්තී වැඩි ප්‍රමාණයක් එකවර මිලදී ගන්න උත්සාහ කරන්න. උදාහරණයක් විදිහට
කඩකින් හාල් කිලෝ එකක් ගන්නවා වෙනුවට රෙදි බෑග් එක පැක් කරලෙන් හාල් කිලෝ 5ක් එක පාර ගන්න පුළුවන් නම් ඒක පාවිච්චි කරලා ඉවරනාම ඒ පැකේජින් එක ඔබට ඊළඟ පාර කඩේට යද්දි බඩු ටික දාගෙන බෑග් එක විදියට උනත් පාවිච්චි කරන්න පුළුවන්. අන්න ඒ විදියට තමන්ගේ තියෙන පුරුදු වෙනස් කරගන්න අපිට සිද්ධ වෙනවා. අපි මේ ප්ලාස්ටික් පොලිතින් භාවිතය අඩු කරලා මේ ලෝකේ ඊළඟ පරපුරකට ආරක්ෂා කරලා දෙන්න හිතනවා. තව දෙයක් තමයි ඉවතරන් ප්ලාස්ටික් පොඩක් ක්‍රියේටිව් විදියට හිතුවොත් ඔයාලට විවිධාකාරයේ දේවල් වලට රීයුස් කරන්න පුළුවන්. සමහරවිට DIY projects උදාහරණයක් විදිහට ගෙදර මල් වවන flower pots හදා ගන්න පුළුවන්. නැත්නම් විවිධ විදිහේ storages බවට මේවා convert කර ගන්න පුළුවන්. තව ගොඩාක් ක්‍රියේටිව් අයිඩියාස් වලට ඉන්ටර්නෙට් එකෙන් අද වෙද්දි ගන්න පුළුවන්. ඉතින් මේ වගේ දෙයක් විනෝදාංශයක් වගේම සමහරට ආර්ථික වාසි ගෙන මාර්ගයක් බවට දියුණු කරගන්න පුළුවන්. ඊට අමතරව මම දැනුවත් අද වෙද්දී ගොඩාක් ප්‍රාදේශීය සභා මට්ටමින් රීසයික්ලින් වලට මේ නොතිරණ අපද්‍රව්‍ය එකතු කරනවා. ඉතින් වගකීම් සහගත විදිහට අනිත් අපද්‍රව්‍ය වලින් ප්ලාස්ටික් සහ පොලිතින් වෙන් කරලා ඒ ආයතන වලට ගෙදර තියෙන කුණු ටික බාර දෙන්න ඔබ කටයුතු කරන්න ඕනේ. මොකද ලංකාවේ රීසයික්ලින් වලදී තියෙන ලොකුම ගැටලුවක් තමයි මේ අපද්‍රව්‍ය වෙන් කරන්නේ නැතුව ඔක්කොම එක බෑග් එකකට දාලා දෙන එක. ඉතින් ඔබත් ගෙදර කුණු දි รา පත් වෙන නොදිරණ ලෙස වෙන් කරනවා වගේම නොදිරණ අපද්‍රව්‍යත් වෙන කැටගරිස් වලට වෙන් කරන්නේ නැත්තම් අද ඉඳලවත් ඒ දේ කරන්න උත්සාහ කරන්න. මොකද ඔබ ඔබගේ දරුවට කොච්චර ආදරය කරනවද? ඒ වගේම ආදරයක් මේ මහ පොළව ඒ අනාගත පරම්පරාවට ආරක්ෂා කරලා දෙන්න තියෙන්න ඕනේ. ඒ වගේම මේ වීඩියෝ එක බලන ඔයා ඉස්කෝලේ නැත්නම් යුනිවර්සිටි යන ස්ටුඩන්ට් කෙනෙක් නම් ගෙදර මේ විදිහට ක්‍රමානුකූල අපද්‍රව්‍ය බැහැර කිරීමක් වෙන්නේ නැත්නම් අම්මා තාත්තා වගේම අනිත් වැඩිහිටියන්ටත් ඔයාට ආදර්ශයක් වෙන්න පුළුවන්. ඒ දේ පටන් ගන්න පුළුවන්. මොකද අපි ජීවිතේ විවිධාකාර හීන ලුහු බඳිනවා. නැත්නම් චේස් කරනවා. මේවා ෆයිනෑන්ෂල් ඩ්‍රීම්ස් වෙන්න පුළුවන්, ඇකඩමික් ඩ්‍රීම්ස් වෙන්න පුළුවන්. නමුත් මේ එකක්වත් අපිට අවසානයේ අත්විඳින්න නම් මේ ලෝකේ ආරක්ෂා වෙලා තියෙන්න ඕනේ. අන්න ඒ නිසායි මේක අනාගතය වෙනුවෙන් කරන අනිත් ඉන්වෙස්ට්මන්ට්ස් වලට වඩා වැදගත් ඉන්වෙස්ට්මන්ට් එකක් කියලා හිතලා මේ පරිසරය ආරක්ෂා කිරීම කරන්න ඕනේ. මේ ඉන්වෙස්ට්මන්ට් එක සමාජයක් විදිහට අපි කළේ නැත්නම් අපි කරන අනිත් කිසිම ඉන්වෙස්ට්මන්ට් එකක ප්‍රතිලාභයක් අත්විඳින්න වෙන්නේ නැහැ. එහෙනම් මුදල් හෝ දේශපාලනය වගේ පුහු රාමුවල නතර වෙන්නේ නැතුව එවන් එළියට ඇවිල්ලා ප්ලාස්ටික් සහ පොලිතින් භාවිතය අඩු කරන එක වගේම ඒ අපද්‍රව්‍ය ක්‍රමානුකූලව බැහැර කරන එක මිනිසෙක් විදිහට ජීවත් වෙන මේ ලෝකෙට ඔබෙන් වෙන්න ඕන වගකීමක් කියලා හිතලා පරණ පුරුදු දැන්වත් වෙනස් කරගන්න උත්සාහ කරන්න. ඒ වගේම පුළුවන් තරම් ඔබගේ නෑදෑයෝ ඔබ වටේ සිටින අසල්වැසියෝ මේ දේ උනන්දු කරන්න බලන්න. ඒක වුන්ට අනකිරීමක් වගේ නැතුව උන්ට ඇත්ත පහදලා දෙන්න උත්සාහ කරන්න. ඉතින් අවසානයේ මට කියන්න තියෙන්නේ මේ පරිසරය රැකුණොත් විතරයි අපි හීන දකින හැම දෙයක්ම කරන්න පුළුවන් වෙන්නේ. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙනුත් මේ වගේ ජීවිතයට වැදගත් වෙන කාලෝචිත දෙයක් ගැන අපි කතා කරමු. එහෙනම් ඔබට ආරාධනා කරනවා channel එක subscribe කරන්න කියලා. ඒ වගේම වීඩියෝ එක තව කෙනෙක්ට බලන්න share කරන්න අමතක කරන්නත් එපා. ඒ වගේම මට මොකක් හරි මේකෙදී mention කරන්න අමතක වෙච්ච දෙයක් වාට තියෙනවා නම් add කරන්න. පහළ comment section එක වාට විවෘතයි. ඔයා ලියන දේවල් මට වගේම අනිත් කෙනෙක්ටත් වැදගත් වෙන්න පුළුවන්. එහෙමනම් ඊළඟ වීඩියෝ එකෙන් අපි හම්බෙමු. ස්තුතියි. Nandri. Thank you.